බොහෝ කාලයකට ඉහත සශ්‍රීක ගහකොළවලින් පිරුණු ශ්‍රී ලංකාවේ එක්තරා රජදහනක ඉතාමත් දර්ශනීය රාජකීය මාලිගාවක් තිබුණා. මේ මාලිගාවේ සේවය කළේ අප කවුරුත් දන්නා ඉතාමත් කපටි වගේම අතිශය බුද්ධිමත් පුද්ගලයෙක් වන අන්දරේ. ඕනෑම අසීරු ගැටලුවකට හිනාවත් බුද්ධියත් පාවිච්චි කරලා විසඳුම් දෙන්න අන්දරේ හරිම දක්ෂයි. දිනක් රජතුමා තමන්ගේ රාජකීය උද්‍යානය ඉතාමත් ආඩම්බරින් ඇවිදමින් හිටියා. ඒ උද්‍යානය මැද රන්වන් පැහැයෙන් බැබලෙන අඹගෙඩියක් හැදුණු අතිශය දුර්ලභ අඹගසක් තිබුණා. වසරකට වරක් පමණක් හැදෙන මේ රන් අඹගෙඩිය රජතුමා පන වගේ ආරක්ෂා කළා. නමුත් එක්තරා අවාසනාවන්ත උදෑසනක මුළු මාලිගාවම දෙදරවමින් රජතුමා කෑ ගැසුවේ ඒ වටිනා රන් අඹගෙඩිය අබිරහස් ලෙස අතුරුදන් වී ඇති බව දැකලයි. රජතුමාගේ කෝපය කෙතරම් දෙයත් වහාම හොරාව අල්ලන්නයි ආරක්ෂකයන්ට අණකලත් මුළු මාලිගාවම පීරලා හෙව්වත් කිසිදු හෝඩුවාවක් සොයාගන්න ලැබුණේ නැහැ. අසරණ වුණු රජතුමා අවසානයේ මේ අබිරහස විසඳන්න කියලා අන්දරේට ආරාධනා කළා. අන්දරේ මාලිගාවට ඇවිත් කිසිම වචනයක් නොකියා සේවකයෝ දිහාත් ආරක්ෂකයෝ දිහාත් විපරමින් බැලුවා. මොහොතක් කල්පනා කරපු අන්දරේගේ මුවට කපටි හිනාවක් ආවේ. ඔහුට අපූරු අදහසක් පහළ වුණු නිසයි. එදා රෑම අන්දරේ මාලිගාවේ සියලුම සේවකයන්ව රජ සභාවට කැඳවුවා. සභා ගැබ මැද කළු රෙද්දකින් වහපු ලොකු කලයක් තියලා තිබුණා. අන්දරේ ඊටමත් බැරෑරුම් හඬින් ප්‍රකාශ කළේ මේක සාමාන්‍ය කලයක් නෙවෙයි, මේක මායා කලයක්. මේට පුළුවන් සැබෑ හොරාව හෙලි කරන්න. හැමෝම ඇවිත් මේ කලය අල්ලන්න ඕනේ. හැබැයි මතක තියාගන්න, ඇත්තම හොරා මේ කලය ඇල්ලුවොත් ඔහුගේ දෑත් සම්පූර්ණයෙන්ම කළු වෙනවා කියලා. මේ අනතුරු ඇඟවීම නිසා සේවකයන් අතර ලොකු කලබලයක් සහ බයක් ඇති වුණා. එක්කෙනා බැගින් ඉදිරියට ඇවිත් කලය අල්ලලා Tamanගේ ආසනවලට ගියා. නමුත් එක සේවකයෙක් විතරක් කලය අල්ලන්න නොසන්සුන්ව අදිමදි කරනවා අන්දරේ හොඳින් නිරීක්ෂණය කළා. පහුදා උදෑසන රජතුමා ඉදිරියේ අන්දරේ හැමෝගෙන්ම Tamanගේ දෑත් පෙන්වන්න කියලා ඉල්ලුවා. පුදුමයකට වගේ හැමෝගෙම දෑත් කළු වෙලා තිබුණා. නමුත් අර සැකකටේති සේවකයාගේ දෑත් විතරක් ඊටමත් පිරිසිදුව තිබුණා. අන්දරේ හයියෙන් hina වෙලා කිව්වා, "රජතුමනි, මෙන්න ඉන්නවා ඔබේ හොරා" කියලා. ඇත්තටම අන්දරේ කලේ කලය වටේට කුණු දැලි තැවරු එකයි. අනිත් හැමෝම බය නැතුව කලය අල්ලුවත් ඇත්තම හොරා Tamanගේ අත් කළු වෙයි කියන බයට කලය අල්ලන්නේ නැතුව අත තිබ්බා වගේ රඟපෑවා. ඒ නිසයි ඔහුගේ අත් විතරක් පිරිසිදුව තිබුණේ. වහාම ඔහුගේ කාමරය පරීක්ෂා කරපු ආරක්ෂකයන්ට සොරකම් කළ රන් අඹය සොයාගන්න ලැබුණා. අන්දරේගේ මේ සූක්ෂම බුද්ධිය ගැන පැහැදුණු රජතුමා මහත්සේ සිනාසමින් ඔහුට තෑගි භෝග පිරිනැමූ අතර අන්දරේගේ නුවණ නිසා රාජ්‍ය දහනේ අවංක බව නැවතත් තහවුරු වුණා.